Shropshire වැලි එකක් බලන්න වැලි එකක හයික් එකක් කරලා එතන ලස්සන වෝටර්ෆෝල්ස් එකක් තියෙනවා ඒ වලින් නාලා ඊට පස්සේ රෙසර්වෝයර් එකක් තියෙනවා ලොකු පොන්ඩයක් වගේ ඒකේ සමයකට ඇවිල්ලා ගොඩක් සුද්ධ ෆන් එකක් දානවා නානවා ජම්ප්ස් දානවා අපි අද එතෙන්ට යනවා අද එක්ස්ට්‍රීම්ලි හොට් වෙදර් එකක් තියෙන්නේ මේ එක්ස්ට්‍රීම්ලි කියන්නේ 20 කීයද 29-30 යනවා oh my god මාරම රස්නේ this is the කියන්නේ ඒගොල්ලන් කියනවා මේ UK history එකේ වැඩියෙන්ම ටෙම්පරේචර් ගැන සතියලු මේක 33 යනවා Monday මෙහෙ මේ public bank holiday එකක් spring break එක long weekend එකක් ඉතින් මේක ඉතින් හද opportunity කට්ටියට එළියට වැහැලා ඒවල මම මේ next week එක අපි ප්‍රෙස්ටන් යනවා කියලා ඉඳලා මේ week එක කොහොමද යන්නේ නැහැ කියලා හිටියේ ඒවලට ඉතින් දන්නවනේ travel ඉස්සෙල්ලා බැන්දව උදේ 6 ඉඳන් නැගිටලා යන්න තැන් හොයලා 7:00ට නිකන් සද්ද දානවා හැරෙන්න යන්න කියලා. ඊට පස්සේ යාම කෑම හදාගෙන බඩු ලෑස්ති කරලා මම උදේ නැගිටලා මෙයාට කාර්යයක් නැති වෙන්න සෑන්ඩ්විච් එකක් හදුවා. සෑන්ඩ්විච් එක අලුත් එකක් හරිද you have to try. ඒකේ තියෙන soft cheese, blueberry jam, and rocket leaves. Bro, you have to try that. It's a new sandwich. I'm not know, bro. It's a Greek sandwich. Trust me, it's a Greek sandwich. Did you try? Yeah. Rocket leaves, salad leaves. Oh, come on, rocket leaves. Try that. It's very nice. Rocket leaves. අපි දැක්කා ඒ වගේ Greek මොකක් හරි plate එකක් මේ yogurt සුයි roti pomegranate උයි දාලා මාර මේ ලස්සන එකක් අපිට කන්න බැරි වුණා. මේ බ්‍රිජ් එකේ. ඕ මේ මාර එක කෑම තියෙනවා දැන් මේ සුද්දෝන්ගේ කෑම ඉතින් බොරු කියන්න ඕනේ රහ නැහැ. ඒ සමහර රහ ඒවා තියෙනවා. No. කියන්නේ මීට් වගේ මාර රහ ඒ. හරියට proper Sunday roast එකක beef එකයි මේ pork එකයි මාර රහයි. මෙයා ඉතින් ඒ දෙක කන්න දින්ද පින නෑ. කොහමරි අද අපි යනවා Shropshire 2 hours 15 minutes තියෙනවා. තව ගෙදර ඉඳන් 110 miles ඒ කියන්නේ 170 kilometers වගේ. ඒතර up and down 160 වගේ නේ. up and down 160 නෑ one way 160 හරි 170 හරි kilometers. ඔව් එතකොට up and down 340 350 kilometers වගේ. miles වලින් ගෙදර ඉඳන් 110 100 වගේ. 110 වගේ. Okay. හම්බෙමු එහෙනම්. අපි ආවා Shropshire. දැන් මේ පේන background. මේ කායක මෙතනින් පාක් කරා. එතන කෙලින්ම entrance එකේම සල්ලි ගන්නවා පාක් කරන්න pound 6ක් නේ. 6 pounds මේ මෙහෙම දෙයන්න තියෙන්නේ. No I think අර උඩ මිනිස්සු ඒක වෙන හයික් එකක්. අපි යන්න ඕනේ අර waterfall එක බලන්න නාන්න නම් අර ඒක යන්න. මාරමව්ව එන්න වෙලාත් ගියා මොකද මග ට්‍රැෆික් ගොඩක්. ඔව්. මා ලස්සන Shropshire අපි මේ මම කලින් වැඩ කරපු චීස් කම්පැනි මේ කම්පැනිට මෙහෙන් චීස් එනවා. ඔයාලා කොහෙන් හරි කියන්න ඕනේ તો චීස් කම්පැනි එක වැඩ කරන්නේ. මේ Shropshire Blue මේ ඉංග්ලන්ඩ් ඇවිල්ලා චීස් කම්පැනි වැඩ කරනවා කියන්නේ ඉතින් ලක් එක තමයි. හැම චීස් එකම කැපුවා මේ UK වල. Shropshire Blue කියලා චීස් එකක් තියෙනවා මාර ෆේමස්. මේ ඒක මාර රහයි. ඇතුලේ මෝල්ඩ් තියෙනවා. ඒක අර blue cheese තියෙන යන්නේ. blue cheese kind of a blue cheese. I don't like it. මාර රහයි. Yeah. ඒක නරක cheese තමයි. white full summer wardrobe එක අරන් තියෙන්නේ. summer කෑල්ල වගේ ඉන්නවා. summer wardrobe දෙන්නගේ දැන් මදියලා දෙන්න පිම්බිලා ඉන්නේ. ඔව්. වින්ටර් එකේ කාලා නිදිනවා කාලා. සමයකේ සම බොඩියක් හදන්න ඕනේ දැන්. That's too late actually at least. මේ ලංකාවට යන්න අර දින්නේ අපි නගින්න යන කන්ද. මෙතනින් මේ පැත්තට යන්න පුළුවන්.
ගොඩක් සුද්දෝ එලි බහිනවටක් ගාලා මේ අවුව වැඩි වුණ ගාන. අර චූටි චූටි ටී-ෂර්ට් උත් නැතුව ඉන්නේ මේ. අවුව හොඳට කර වෙන්න යාලා. ලොම් නේද? කාගේද? බැටළුවා නේ. He'll be using the pink road. Pink road? Yeah. Which will take? This is the biggest one. Oh, it will take 3 hours, 8 kilometers. It's called Cardington Valley. Hi, you alright? Hello. Hi. Where is the lake that we can have a bath? Oh, is this one? The reservoir. Right when you start, you have to go down. Yeah, water will be pretty cold there. Alright. Yeah, and we're planning to take the pink one all across. Right, okay, yeah. Nice to meet you. Okay, thank you. Cheers. Yes, say bye. The pink one. You can take this path also, no? Pink. Enter in me. You go from here, you come across. Okay, okay. Waterfall, light spout waterfall. මේක කොහෙද? ඉංග්ලන්ඩ්ද වේල්ස්? මේ ඉංග්ලන්ඩ් බෝඩ් එකේ ඉන්නේ වාගේ මැප් සර්ච් එකකින් හම්බුනේ. No, England, but Wales border එකේ. Oh. So practically England තමයි. No, theoretically. ඉංග්ලන්ඩ් ඇතුලේ ගොඩක් famous national parks, ඒ කියන්නේ highlands වගේ lakes, waterfalls, mountains වගේ national park ලස්සන wildlife එක්ක තියෙන main park එකක් තියෙනවා. ඒක තමයි ඒව තමයි Lake District National Park එකක් Peak District National Park, අනිත් එක Yorkshire Dales, Snowdonia National Park, Wessex National Park, ඊට පස්සේ South පැත්තෙත් එකක් තියෙනවා. ඊට පස්සේ මේකත් national එකක් මේ Shropshire. මෙතන හයික් එක පටන් ගන්න තැන අර අපි නාන්න යන waterfall එකේ වතුර පාර එනවා. මෙතන shops වගේක් තියෙනවා. ice cream, you want ice cream? No. At the end of the hike or at the beginning? We'll see. I want to try your sandwich. Okay. Well, how? Other than wild horses la. Yala, domalasha wage pimbila ne. Chutta podi. Yala ke konde hai ara kapala ne ne. Piene. මාර ලස්සනයි. අපි පොඩි කාලේ ඉගෙන ගත්ත මේ ගේට්වේ බුක්ස් වල ඉතින් යනවා රෙසවායකට ලස්සන කඳු දෙකක් මැදින් තමයි ඉන්නේ. පොඩක් ඉන්ක්ලයින්ඩ් ඉතින් පොඩක් අකල්ට අමාරුයි. තාම නෑ. අර තව එකක් අර ඈත හදලා තියෙනවා. ඒ තව එකෙන් කට්ටියට පයින්නලු රෙසවායකට හදලා තියෙන්නේ. So it's crowd. It's a good sunny day. අම්මා අපි ආව හයික් එකේ ෆස්ට් ප්ලේස් එකට මේ රිසර්වර් එකක් 1888 හදපු. එතන ඉඳන් අපි බාත් එකක් දානවා. එතන කට්ටිය නානවා. පිටිපස්සේ අපි ගහ යටට ආවා. මෙයාට ලන්ච් එක ගන්න. ලන්ච්. මම උදේ නැගිටලා හදපු බොරුවට ග්‍රීක් කියලා කියපු සෑන්ඩ්විච් එක දැන් මෙයා කනවා. Bro. මොනවද තියෙන්නේ? Soft cheese, blueberry jam and wild rocket leaves. Tell me.
කොලකඳ බොනවා. මොනවද? No, it's good. It's nice. Leaves දාන්න නැතුව දුවනවා. ඉතින් බා මට කියලා. It's nice. අර අම්මලා වත්තාසේ මැල්ලුම් හංගනවා. What? අම්මලා බත්තාසේ මැල්ලුම් හංගනවා වගේ. මේක obviously nice. මා ලස්සන කන්දු මේ වලල්ල මැද තමයි මේ රෙසර්ව් එක තියෙන්නේ. දැන් සින්නක් දානවා. මොන මන් නාන්නේ නෝ? හා. ආ කනවාද? මෙයා බැස්සා. මම තාම මෙතනකොට chilling. රස්නයිද වතුර? No, bye no. ඇයි එන්නේ? අර බලන්න සුද්ධියන්ට ගානක්වත් නැහැ. එච්ච විතරයි. නෑ මේ මෙතන පොඩ මේ ගහ යට හෙවන නිසා වෙන්නේ නැති. අර හරිය හොඳට අවුව වැටලා තියෙන්නේ. මේරි මාර හෙවනයි. අර ටව එකකින් ඇවිල්ලා තමයි පයින්නේ. මාළුද? ඈ? මාළු ඉන්නවා කියවනේ. Never mind. Come में दिखता है. अने Oh. Nice one. किया यार ये खांदे का वतरो ये किया hot Milo बोलो नहीं तो मैं आऊँ बोलने पे मैं बात तीनों गाँव वो तो खातो करने को මේ මාත් එක්ක මේ කඳු හොඳට නැග්ගේ එකක් ඉන්නවා. ඌ පොඩ අවසන් දාසයි මට. අර ඈත හොට් එක බැලුම් සුත් යනවා. මේක නම් පේන්නේ නැත. ඉතින් කඳු පන්ති දෙකක් මැද්දෙන් තමයි යන්නේ. පාරට රුස් ගාලා යන්න දෙන්නේ. මේ අර TikTok එකේ තිබ්බ විදියට අර ඊසි පාත් එක යන්න. අර තියන්නේ අපි ආපු පාර. දැන් මේ උඩින් ගිහිල්ලා බලනවා. How are you, darling? all over everything. මේ අපි මේ පහළ පාරෙන් තමයි ආය පහළ පේන පාරේ. දැන් මේ උඩින් යනවා බලන්න මේ දන්න හරි පාරද කියලා. ගිහිල්ලා බලන්න. Can't help but shine. I know
enough time. You are my spring flower, watching you bloom well. We are surrounded, but I can only see the lights. Your face, your eyes, exploding like fireworks in the sky. Set fire to everybody while you're pushing on me. Put you in the body, I can do this all week. We dance through the morning, holy baby won't sleep. Jump, 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 miss it, daddy, mommy. මැරිලා වෙන්න ටික. අපි මේ දැන් බාත් එක අරන් යන්නේ කියන කිව්ව? යප්. රෙසෝවර් එකකින් නෑවා මාර සනීපයි මාර චිල්. ඊට හොට් මයිල් එකක් දීලා. හොට් මයිල් එක බීලා ඩ්‍රෝන් එක පැදලා ඩ්‍රෝන් එක නිදාසේ වදින්න උලා. මේ දැන් අපි යන්නේ අර පල්ලෙහා පාර අපි ස්කිප් කරා රෙසෝවර් එකෙන් ආපු ඉඳ දැන් මේ උඩින් යන්නේ. අර මේ කන්ද උඩ මේ මිනිස්සු බහිනවා පේනවා. මේ හරි මාර ලස්සනයි. අනන්තයට මං මේ වගේ සීනරි එකක් මං කොහෙවත් හිතුවේ නෑ. ඒ කියන්නේ Peak District, Lake District කරෙන්. So this is another tour to try again. no bye no. දැන් අර හවස 3ටත් ළඟයි මං හිතන්නේ. බයක් නෑ මේ අවුව තියනවා රෑ 8-9 වෙනකම්. සමයකේ තියෙන බෙනිෆිට්ස් එක තමයි. ඉරව්වත් එනවා පාන්දර 4:00ට 5ට විතර මූණට ජනේලෙන්. මේ අපි කන්දක අයින දිගේ යන්නේ. මේ ක්ලිෆ් එක හෙලිකොප්ටරයක් බානවා ලයිෆ් සේවිං මොකක් හරි සීන් එක. නෑ යලා ඉතින් වීඩියෝ කරලා. අමෝරාති. දෙකයින් දැක්කම අරේ මේ ලොකු ප්ලේන් එකකුත් නෙමෙයි. අසින් තන් ලොකු තනි තලාවකුත් නෙමෙයි. කාටරේ අමාරු වෙලා ඇති. මොකද දුර යන්නද දුර. That's nice. That's nice. Can I got everything අමාරු වෙලා ඇති. For a speedy recovery. That's the guy in helicopter. Then හරියටම බෑවද. I'm tired. අපි අර ෆාම් පිටි දෙකක් කරලා තමයි ඉන්නේ. දැන් චූටි වොටර්ෆෝල් එකක් තිබ්බා අනිත් කොයිද මන්ද. තියෙන හෙලිකොප්ටර් එක oh my god ඒකේ කට්ටිය බැහැලා ලයිෆ් ගාඩ්ස්ලා බැහැලා ඇන්දරිය ඒව ඔක්කොම අරගෙන ගියා කාවාරි ගන්න හෙලිකොප්ටර් අපි බෙන්ක් රූට් එකේ යන්න හිටියට මාන්සි මාර ගොඩක් දුරයි වතුරත් ගොඩක් ඉවරයි
මටයි මම ජරන්න යන්න ඕනේ ඇක්චුලි බට් නිසා ග්‍රීන් රූට් එක ගන්නවා වටයක් ගාලා ඊට පස්සේ කෙලින්ම කපාකේට තමයි වැටෙන්නේ කොහෙද යන්නේ? අපි පින්ක් පාත් එක චූස් කරාට එන්ඩ් කරන්නේ ග්‍රීන් පාත් එකෙන්. ලස්සනයි නේ. යා. Your glow, color and fracture light. You can't help but shine. And I know that you carry the world.
අපි ග්‍රීන් පාත් එකේ දැන් යන්න අර බෙන්ච් එකක් තිබ්බා ලස්සනේ බෙන්ච් එකේ වාඩි වෙලා මේ ඩ්‍රෝන් එක යවුවා මෙයාගේ අලුත් ඩ්‍රෝන් එක. එයාගේ අනිත් ඩ්‍රෝන් එක මෑම්ට ඕවලානේ. ඇති ඉතින් කොහෙට හරි කන්දකට වෙලා. අම්මා දාඩිය දාලා. හරිද? අර යන එයාට යන්න මේ. දුව. යා උඩටත් දිවා දැන් පහළටත් දුවනවා. මොනවාරි අමතක වෙලා ඉන්නේ. මේ කොහොමහරි වැටිච්චක් හොයන. මේ ඉතින් දැන් almost towards the end නේද? නෑ මෙතනින් අපි අර හයික් එකක් යන්න බැලුවේ. ඔව්. It's it for today. බාබා. අපි පටන් ගද්දි පින්ක් රූට් එක යන්න ඩිසයිඩ් කරේ. හැබැයි හිතුවට හයික් සර්කිල් එක මාර ලොකුයි. මාර ලොකුයි කියන්නේ අර ලේසි හයික් එකක් නෙවෙයි ගොඩක් අට ඉන්ක්ලයින් එක. and අර වෝටර්ෆෝල් එකක් බලන්න කියලා ගියා. ඒ වෝටර්ෆෝල් එක මාර චූටි. මේ අර ඔක්කොම සරවුන්ඩින් එක මාර ලස්සනයි. මට යන්න නම් පුළුවන් ඒත් මෙහා පස්ස ගහනවා. අර නැතන උඩ වැටලු එක. දෙන්නේ නෑ මේක. ළඟම බැටළු. හැබැයි මාර ලස්සනයි. ලේක් ඩිස්ට්‍රික් පීක් ඩිස්ට්‍රික් වල මික්ස් එකක් වගේ. පීක්සුත් තියෙනවා. මේ වතුර පාරවල් තියෙනවා. රිසර්වෝයර්ස් එක ලේක්ස් වගේ නාන්න වෝටර්ෆෝල්ස්. ඊට පස්සේ මේ අතර මං එක්ස්පෙක්ට් කරුව නැති මාරම සැටිස්ෆැක්ෂන් එකක් ෂොප්ෂෙයාර් වල තියෙනවා. unexpected මේ destination එක නේද? Lake District out of 10 what give? Oh, I can't Give me a rating for Shropshire and Lake District. That depends Peak actually. District. මොකද Lake District අර මෙච්චර සමයක අපි ගියානේ. කොච්චර ගියාද? lakes 6ක් විතර ගියා. Yeah. Windermere, Buttermere, Grassmere. කියන ඕන එකක් ලස්සනයි. මේනේ. වේල්ස් මතක නැතවට මේ අම්මා වේල්ස් saffron forest එක. ඔව්. ඒවත් මාර ලස්සනයි. ඉතින් සමයකට ඔක්කොම බ්ලූම් වෙලා. අපි දැන් ඉංග්ලන්ඩ් වල නම් ගොඩාක් කව කරානේ. Yeah. කව කරා මේ ස්කොට්ලන්ඩ් ටික දුර නිසා වේල්ස් වල පුළුවන් විදිහට කරා. හැබැයි තව තියෙනවා. ස්කොට්ලන්ඩ් වල තමයි ගොඩාක් ඉතුරු වෙලා තියෙන්නේ. අපි දැන් ඒකට ප්ලෑන් එකක් ගහන් ඉන්නේ Isles of Skye. ඒකට 24 hours විතර ඩ්‍රයිවිං. එච්චර දුරයි. මයිල්ස් ම තියෙනවා 600ක් 700ක් විතර. කියන්නේ කිලෝමීටර් 1000ක් one way. හෙන්ඩයි යන්නයි දෙකටම 2000 kilometers above යනවා. මොනවාට කිව්වේ මෙන්න මෙතනින් නගිමු කියලා උඩට. මෙතනින් උඩට මෙහෙම නගලා මේ টොප් එකට ගිහිල්ලා මේ පීක් එකට ගිහිල්ලා අපි පණි ගහ නෑ ගන්න. හොඳ උස්මක් ගත්තා නම් බොම්බාරේ බොම් මාලසෙන් අපි වට කරලා තියෙන නේචර්. යට කරා. මේ නිකන් ඇවිදින්න එපා වටේ බලන්න ගස් බලන්න. පීක්ස් බලන්න. ඉතින් මේක ස්මෝල්. Keep small steps. අර පීක් එක උනේ. මාර ලස්සනයි යන්නේ. මේ Yeah. So, මෙතනින් අපි කාපාකේ hike එක ඉවර වෙයි. ඔව්. So we'll probably meet you with another hike. Yeah, අද breakfast lunch දෙකම skip කරලා තමයි අපි පාන් සෑන්ඩ්විච් එකක් වගේ කෑවේ. ඒක wide leaf දාගෙන ඇවිල්ලා wide leaf නේ rocket leaves දාගෙන ඇවිල්ලා. ඊට පස්සේ අපි දැන් ගෙදර යන ගමන් ඩිනර් එකක් ගන්න කරන්නේ. මේ කැලරි බර්න් කරට වඩා නැහැ. ආ කැලරි ගේන්න වෙනවා චයිනීස් කාලා. එහෙනම් ඇඩ නොගමු. තෝ මේ අපි දැන් අර වෝටර්ෆෝල් එකට ට්‍රෙක් එක මාරුන තැනට ආයෙ යනවා. එතනින් කෙලින්ම කාර් පාක් එකට එහෙනම් ෂොප්ෂෙයාර් එකට බයි කියලා අපි තව හයික් එකකදී ආයි GoPro එක ඔන් කරමු.